හෙලෝ යාළුවනේ කොහමද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ INFJ personality type එක ගැන. ඉතින් INFJ personality type එක ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඉන්ටර්නෙට් එකේ යම ගොඩක් INFJ ලා ගැන වීඩියෝ තියෙනවා. ගොඩක් දුර්ලභ personality type එකක් කියලා තියෙනවා. ඉතින් එයාලා ගැන ගොඩක් වීඩියෝ තියෙනවා ඉන්ටර්නෙට් එකේ. MBTI ගැන වීඩියෝ කරන ගොඩක් දෙනෙක් INFJ කියලා ගොඩක් විශේෂයි විදියට සලකනවා. ඉතින් ඇත්තම කතාව එහෙම විශේෂයක් කියලා යන්න නෑ යාළුවනේ. ඉතින් පර්සනල් වර්ග 16ක් තියෙනවා. ඒ 16 ඉතින් හැමෝම එක වගේ. කවුරුත් එතන විශේෂයක් නෑ. හැමෝගෙම දක්ෂතා තියෙනවා. හැමෝගෙම අඩුපාඩු තියෙනවා. ඉතින් හැමෝම එක වගේ. කිසිම විශේෂයක් නෑ. ඒ කියන්නේ මේ පර්සනල් ටයිප් එක හොඳයි අරක නරකයි එහෙම එකක් නෑ. මිනිස්සු වර්ග 16ම එක වගේ. හැමෝගෙම දුර්වලතා තියෙනවා, අඩුපාඩු තියෙනවා, දක්ෂතා තියෙනවා. ඉතින් INFJ කියන්නේ ඒ වගේම අනික් අය වගේම පර්සනල් ටයිප් එකක්. විශේෂත්වය තියෙන්නේ INFJ තමයි මේ ලෝකයේ අඩුවෙන්ම උපදින්නේ. 100%ටත් අඩුයි වගේ. ඉතින් INFJ ලා හොයාගන්න එක මේ සමාජයේ ගොඩාක් අඩුයි. මොකද INFJ ලා ගොඩාක් කලාතුරකින් තමයි උපදින්නේ. ඉතින් මටත් ජීවිතේ INFJ ලා කියලා හඳුනාගත්ත දෙන්නයි ඉන්නේ. ඉතින් හම්බ වෙලා තියෙන්නේ. මොකද ඉතින් INFJ ලා ගොඩාක් අඩුයි මේ ලෝකේ. හරියට මම දැන් INFJ ලා ගැන විද්‍යාත්මක කරුණු කියන්නම් මම. INFJ යාළුවනේ දවසෙන් වැඩි හරියක් හිතන්නේ Tamanට මොනවද ඕනි, Tamanගේ ආසාවල් ගැන තමයි දවසෙන් වැඩි වෙලාවක් හිතන්නේ. ඉතින් INFJ ලා හැම වෙලේම මට මොනවද ඕනේ, මගේ ආසාවන් මොනවද, මගේ අනාගතේ කොහොමද ගොඩනගන්නේ, අනාගතේදී මම මොනවද කරන්න ඕනේ, ඉස්සරහදී මම මොනවද කරන්නේ, ඒ වගේ තමන්ගේ අනාගතේ, තමන්ගේ ආසාවන්, තමන්ගේ කැමැත්ත ගැන හැම වෙලේම දවසින් වැඩි වෙලාවක් හිතනවා. අනිත් අයගේ ආසාවන් උමනාවන් වලට වඩා තමන්ගේ ආසාවන් උමනාවන් ගැන තමයි හිතන්නේ. ඒ වගේම යාළුවනේ INFJ ලාට ගොඩක් අනික් අයගේ හැඟීම් දැනෙනවා. ඉතින් අනික් අය දුකෙන්ද සතුටින්ද ඉන්නේ කියලා INFJ ලාට ගොඩක් හොඳට දැනෙනවා. ඉතින් අනික් අයගේ මූඩ් එක, අනික් අයගේ ඉමෝෂන්ස්, අනික් අයගේ ෆීලිං ගැන හොඳට INFJ ලාට පටකාලා දැනෙනවා. ඉතින් අනික් අය කවුරු හරි තමන්ගේ පවුලේ කවුරු හරි නැත්නම් තමන්ගේ ළඟම කෙනෙක් එහෙම මූඩ් එක අවුල් නම් දුකෙන් වගේ නම් ඉන්නේ INFJ ලා ගොඩක් එයාට ජෝක් කරලා එයාලව කොහොම හරි ඒ දුකෙන් එයාගේ මූඩ් එක ෆික්ස් කරන්න. ඒ කියන්නේ එයා ඉන්න මානසික මට්ටමින් නැති කරන්න එයාලා පුළුවන් තරම් උත්සාහ කරනවා. අනිත් අයගේ දුක නැති කරන්න Tamanට පුළුවන් දේ එයාලා INFJ ලා කරනවා. ඒක ගොඩක් හොඳ ගතිගුණයක්. ඒ වගේම INFJ ලා හොඳට දන්නවා සමාජයේ පිළිගත්ත සිරිත් විරිත් මොනවද, සමාජ සාර ධර්ම මොනවද, හොඳ දේවල් සමාජයේ හොඳයි කියලා කියන දේවල් මොනවද, නරකයි කියලා කියන දේවල් මොනවද, සමාජයේ මොනවද පිළිගත්ත දේවල් මොනවද කියලා INFJ ලා හොඳට දැනෙනවා එයාලට. සමාජයේ සංස්කෘතියේ තියෙන පිළිගත්ත දේවල් සිරිත් විරිත් ගැන හොඳ අවබෝධයක් තියෙනවා INFJ ලාට. මං යාළුවනේ කලින් වීඩියෝ කතා කරේ INTJ ලා ගැන. ඉතින් INTJ ලාට තියෙන ප්‍රශ්නේ INFJ ලාටත් තියෙනවා. ඉතින් එයාලා හැම වෙලේම අනික් අයට නරක අත්දැකීමක් දෙයිද කියලා වද වෙනවා. ඒ හින්දා තමන් හැම වෙලේම බලන්නේ අනික් අයට හොඳ අත්දැකීමක් දෙන්න. රහට කෑම හදන්න, ලස්සනට කතා කරන්න, අනිත් අයට විහිළු කරන්න, අනිත් අය වෙනුවෙන් ඩාන්ස් කරන්න, නටන්න, සින්දු කියන්න, අනිත් අය වෙනුවෙන් දේවල් පෙන්වන්න, අනිත් අය පුදුම හිතන දේවල් කරන්න INFJ ලා ආසයි. ඒත් INFJ ලා අනික් අයට නරක අත්දැකීමක් දෙයිද කියලා, තමන් කරන වැඩේ වරදීද, තමන් කරන වැඩේ අනික් අයට සතුටක් දැනෙන එකක් නැද්ද, අනිත් අයට හොඳ අත්දැකීමක් නැති වේද කියලා එයාලා හැම වෙලේම
වද වෙනවා. ඒ හින්දා එයාලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ අනික් අයට පේන්න හොඳට ලස්සනට අඳින්න, ලස්සන කතා කරන්න එහෙම හැම වෙලේම උත්සාහ කරනවා. උදාහරණයකට අර INFJ අනික් වෙන කෙනෙක්ට කැමයක් රහ කැම වේලක් හදලා දෙනවා කියමු. INFJ හැම වෙලේම හිතනවා අනික් ඒ කැම වේල රහ නැති වෙයිද? අනික් කෙනාට හොඳ අත්දැකීමක් වෙන එකක් නැද්ද? අනික් කෙනාට ඒ කැමේ රහ වෙන එකක් නැද්ද කියලා කෑම කන්න අරයා කන්න කලින් එයාට ගොඩාක් ඔළුවේ හිතනවා. අත්දැකීමක් දෙන්න කලින් ඒ අත්දැකීම නරක අත්දැකීමක් වෙයි කියලා එයාලා හිතනවා හැම වෙලේම. ඒක INFJලාට තියෙන ලොකු අඩුපාඩුවක් ඉතින්. INFJලා හැම වෙලේම දවසේ වැඩි හරියක් බලන්නේ අනික් අයට හොඳ අත්දැකීමක් ලැබෙන විදිහේ දේවල් කරන්න. නරක අත්දැකීමක් දෙන්න කැමති නෑ INFJලා. ඒ වගේම INFJලා මේ සමහර වෙලාවට වද වෙනවා. අනික් අයගේ උමනාවන් ගැන සමහර වෙලාවට වද වෙනවා. අනික් අයගේ අවශ්‍යතාවයන් අනික් අයට ඕනේ මොනවද? ඒ කියන්නේ INFJලා හැම වෙලේම දවසේ වැඩි හරියක් තමන්ගේ උමනාවන් ගැනනේ මේ හිතන්නේ. තමන්ගේ උමනාවන් තමන්ගේ ආසාවන් මොනවද කියන දවසේ වැඩි හරියක් හිතන්නේ. එතකොට එයාට හිතනවා අනික් අයටත් මේ අවශ්‍යතාව තියෙනවනේ. අනික් අයගේ උමනාවත් අනික් අයගේ උමනාවන් ආසාවන් මොනවද කියලාත් එයාට ඉඳලා හිටලා වද වෙනවා. මොකද එයාට හිතනවා එයාලා හැම වෙලේම මං ගැනමනේ හිතන්නේ, මගේ උමනාවන් මගේ ආසාවන් ගැනමනේ හිතන්නේ. ඒක අනික් අයටත් උමනාවන් තියෙනවනේ. අනික් අයගේ උමනාවන් මොනවද කියලාත් සමහර වෙලාවට දවසින් ඉඳලා හිටලා හොයලා බලනවා. ඒ වගේම ඉසාදි වෙන්න තියෙන දේවල් ගැන පොඩ්ඩක් වද වෙනවා. ඉස්සරහදී නරක දේවල් වෙයිද, මං කරන්න යන දේවල් වරදීද කියලා ඉස්සරහ ගැන පොඩ්ඩක් නෙගටිව් විදියට හිතනවා වැඩි ටිකක්. ඉස්සරහ ගැන අපලා ඍණාත්මක නෙගටිව් විදියට පොඩ්ඩක් හිතෙනවා ඉදිරිය ගැන. ඒ වගේම INFJලාට අර තමන්ගේ හැඟීම් INFJලාට හොඳ අනික් අයගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්. ඒත් තමන්ගේ හැඟීම්, තමන්ගේ මූඩ් එක, තමන්ගේ ඉමෝෂන්ස් ගැන ලොකුවට අවබෝධය අඩුයි. අවබෝධය තියෙනවා චුට්ටක් අඩුයි. අනිත් අයගේ හැඟීම්, ඉමෝෂන්, මූඩ් එක ගැන හොඳට දැනෙනවා. තමන්ගේ ඉමෝෂන්ස්, තමන්ගේ මූඩ් එක ගැන සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙනවා. ඒවල ලොකු අවබෝධයක් නැහැ. ඒ වගේම එයාලා හැම වෙලේම තමන් හොඳ මිනිසෙක් වෙන්න, තමන් නරක පුද්ගලයෙක් නොවි හොඳ මිනිසෙක් වෙන්න, තමන් උසස් මිනිසෙක් වෙන්න එයාලා කැමති හොඳ පෞරුෂයක් තියෙන උසස් මිනිසෙක් වගේ ජීවත් වෙන්න එයාලා ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. ඒ වගේම මෙයාලා INFJලා අනික් අය හිතන විදිය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඒ කියන්නේ අනික් අය තරම් සමාජ තරාතිරම ගැන, සමාජයේ තමන්ගේ වටේ ඉන්න අය තමන් ගැන හිතන් ඉන්න විදිය ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අනිත් පර්සන් ටයිප් තරම් වැඩි වැදගත් නැහැ. වැඩි මේ කෙයා කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් හිතන ගැන, තමන් මොලෙන් හිතන දේවල් ගැන හැම වෙලේම සැලකිලිමත් වෙනවා. ඒ වුණාට අනික් අය මේ තමන් ගැන හිතන දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අනික් අය තමන් ගැන ලොකුවට හිතුවේ නැහැ කියලා එයාට දුක හිතෙන්නේ නැහැ. තමන් හිතන දේවල් අනික් අයට තමන් හිතන දේවල් අනික් අය අහුම්කම් දෙනවට ගොඩක් කැමතියි. ඒ වගේම අනික් අය කියන දේවල් වැඩි අහුම්කම් දෙනවා අඩුයි. අහුම්කම් දීමේ හැකියාව පොඩ්ඩක් අඩුයි මෙයාට. ඒ හින්දා අර තමන් හිතන දේ ගැන තමයි වැඩි අවධානයක් දෙන්නේ. අනික් අය හිතන දේවල් ගැන ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඒක පොඩි ගැටලුවක් යාළුවනේ. ඒ වගේම මොකක්hari ප්‍රශ්න, මොකක්hari දෙයක් කරන්න යනකොට, ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න යනකොට තමන් තනියම හිතලා, තමන්ගේ මොලෙන් හිතලා ඒකට විසඳුමක් ගන්න. අනික් අය හිතන විදිය ගැන, අනික් අය තමන්ගේ වටේ ඉන්න අයගේ අදහස් මොනවද තියෙන්නේ කියලා එහෙම අදාළ නැහැ. තමන්ගේ මොලෙන් හිතලා
තමයි තීරණ ගන්නේ ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ තීරණ ගන්න අනික් අය මත යැපෙනවා අඩුයි. තමන්ගේ මොලෙන් යමක් තීරණය කරලා ඇත්තද බොරුද කියලා තීරණය කරලා තමන්ගේ මොලෙන් හිතලා තමන් වැඩ කරනවා. අනික් අයගේ හිතන දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් එයාලගේ මේ INFJලාගේ හැටියක් ඒක. ඒ වගේම එයාලා සමාජ තරාතිරම ගැනත් වැඩි හිතන්නේ. ලොකොට ඒක සැලකිල්ලක් දක්වන්නේ. තමන්ගේ විදියට ජීවත් වෙනවා අනික් අයගේ හිතන විදිය ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නේ එයාලා. ඒ වගේම INFJලාට ගොඩක් තරහා ගියාම හරි ගොඩක් නරක විදියට හැසිරෙනකොට එයාලගේ සෞඛ්‍ය ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. හරියට කන්නේ බොන්නේ නැහැ. පිරිසිදුවට ඉන්නේ නැහැ. ඒ කියන්නේ පිරිසුදුකම අඩුයි. තමන්ගේ ඇඟ ගැන වැඩි හිතන්නේ නැහැ. ඒ කියන්නේ තුන් වේලට හරියට කන්නේ. ඒ වගේ නරක ගතිත් තියෙනවා. එයාට නරක විදියට හැසිරෙනකොට නැත්තම් එයාලා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න නැතුණාම. එහෙම නැත්තම් එයාට තරහා ගියාම, එයා මොකක් හරි අවුලෙන් ඉන්නකොට එහෙම එයාලගේ ඇඟ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ එයාලා. ඒක ගැටලුවක් ඉතින්. එයාලගේ පිරිසිදුකම ටිකක් අඩුවෙන් හැසිරෙන වෙලාවල් තියෙනවා. කන්නේ බොන්නේ නැති වෙලාවල් තියෙනවා හරියට වෙලාවට. ඒ කියන්නේ වෙලාවට පිළිවෙල කියන දේ ගොඩක් අඩුයි. INFJලාගේ. ඒ කියන්නේ පිළිවෙල අඩුයි. විනය පිළිවෙල වෙලාවට වැඩක් කිරීමේ හැකියාව ගොඩක් අඩුයි INFJලාගේ. එයාට තියෙන ගැටලුවක් ඉතින් එයාලගේ වැරද්දක් නෙමෙයි. එයාට තියෙන ගැටලුවක් ඒක. ඉතින් ඒ වගේම INFJලා ගොඩක් තරහා ගියාම එම තමන් ලබන අත්දැකීම ගැන විතරයි හිතන්නේ. අනික් අය ලබන අත්දැකීම ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ගොඩක්ම අර ගතිය තමයි තියෙන්නේ. තමන්ගේ ඇඟ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒක එයාලගේ තියෙන දුර්වලතාවය. INFJලාත් මේ ජීවිතයෙන් INFJලා ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් මිනිස්සු එක්ක තියෙන බැඳීම තමයි එයාට ගොඩක්ම වටින්නේ. ඉතින් තමන්ගේ සමීපයත් එක්ක තියෙන කනෙක්ෂන් එක බැඳීම් තමයි එයාට ගොඩාක්ම වටින්නේ. ඉතින් INFJලා හැම වෙලේම අනික් අය එක්ක කනෙක්ට් වෙන්න, අනික් අය එක්ක සම්බන්ධකම් පවත්වන්න තමයි ඕනේ. INFJලා කැමති නැහැ තනි වෙලා ඉන්න, තනියම ජීවත් වෙන්න, සමාජයෙන් කොන් වෙන්න, අනික් අයට තමන්ව ඕන් නැති වෙනවට එහෙම කැමති නැහැ. ඉතින් INFJලා හැම වෙලේම බලන්නේ අනිත් මිනිස්සුත් එක්ක කනෙක්ට් වෙලා අනිත් මිනිස්සු එක්ක සම්බන්ධකම් ඇති කරගන්න තමයි බලන්නේ. ඉතින් සම්බන්ධකම් නැතුව සමාජයෙන් කොන් වෙලා ඉන්න INFJලා කවදාවත් කැමති නැහැ. ඉතින් ඒක ඔයාලා ගොඩාක් දුකින් ඉන්න. ඉතින් ඔයාලා දන්න INFJලා ඉන්නවා නම් එයාලව තනියෙන් තියන්න එපා. එයාලා ඔයාලගේ වැඩවලට ඉන්වයිට් කරන්න, එයාලව තමන්ගේ ළඟින් තියාගන්න. එයාලව තනි කරන්න එපා යාළුවනේ. පව් එයාලා. එයාලා ඒක තමයි ජීවිතේන් බලාපොරොත්තු වෙන්නේ. අනික් අය එක්ක හොඳ සම්බන්ධතා, අනික් අය තමන්ගේ වටේ ඉන්න එක තියෙන සම්බන්ධකම් තමයි යාට ජීවිතේ වැඩිම වටින්නේ. INFJලා කතා කරනකොට ගොඩක් ඩිරෙක්ට් කතා කරන්නේ. ඒ කියන්නේ වහින් වරෝ කතා කරන්න ඕනේ. කියන දේ මුවට කෙලින්ම කියනවා. වචන 3-4න් කෙලින්ම කියනවා. වහින් වරෝ කතා නැහැ. කියන දේ කෙලින්ම කියනවා. ඒ කියන්නේ අන දෙනවා. ඒ කියන්නේ සමහර පර්සන්ටයිප් තියෙන අන දෙන්න කැමති නැහැ. ඔයා මේ දේ කරන්න කියලා කෙලින්ම කියන්න කැමති නැහැ. ඔයා මේ දේ කරන්න පුළුවන්ද? එහෙම තමයි අන දෙන්න නැතුව කියන්නේ. INFJලා එහෙම නැහැ. ඔයා කඩේට ගිහින් මේ දේ අරන් එන්න. ඔයා මේ දේ කරන්න කියලා කෙලින්ම කියනවා. වහින් වරෝ කතා නැහැ. ඒ වගේම INFJලා මාර ක්වික්. ඒ කියන්නේ ඉක්මනටම වැඩ ටික කරනවා. ඒ කියන්නේ එයාට හිමින් වැඩ කරන එක එයාට ගැලපෙන්නේ නැහැ. එයාලා බලන්නේ හැම වෙලේම වැඩ ටික පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න. ඉතින් එයාලා ගොඩාක් ස්පීඩ් එකේ හැම වැඩක්ම ඉක්මනට ඉවර කරනවා. ඉතින් මම කියවනේ එයාලගේ ජීවිතේ ඕනේ එයාට වටේ ඉන්න අයට තියෙන සම්බන්ධකම් කියලා. ඉතින් එයාලා බලන්නේ එයාලගේ තියෙන වැඩ ඔක්කොම ඉවර කරලා තමන් ආදරය කරන අයත් එක්ක කතා කරන්න, විනෝද වෙන්න තමයි එයාලා ආස. ඉතින් එයාට කරන්න තියෙන වැඩ ටික එයාලා පටපට කාලා ඉක්මනටම කරලා දානවා.
ඒ වගේම යාලා මං කියවනේ බුද්ධිමේ මුලින් හිතලා වැඩ කරන්න කියලා. එයාලා මේ දේ කරත් හොඳයිනේ මේ දේ කරොත් නරකයිනේ කියලා එහෙම හොඳ නරක හිතනවට වඩා මොකක් හරි දෙයක ඇත්තද බොරුද කියලා හිතලා මොලෙන් තීරණ අරන් මොලෙන් වැඩ කරන මිනිස්සු జాතියක් ඉතින්. ඒක එයාලගේ හැටි ඉතින් ගොඩක් හොඳයි ඉතින්. එයාලා ගොඩක් හැම වැඩේම පුළුවන් තරම් ඉක්මනට එයාට ඉවසීමේ හැකියාව ගොඩක් අඩුයි. පුළුවන් තරම් වැඩ ටික ඉක්මනට කරන්න එයාලට ඕනේ. ඒ වගේම එයාලා කම්පිටිෂන් කියන දේ එයාලගේ ඇඟේ හොඳටම තියෙනවා. මොකක් හරි දෙයකින් එක වෙන්න ඒ කියන්නේ තරගකාරීත්වය ගොඩක් වැඩි. ඒක එයාලගේ හැටියක්. ඒ වගේම හොඳ INFJලා සම්බන්ධකම් පවත්වද්දී එක්කෙනෙක්ව තෝරගන්නවා. මට මෙයා තමයි ඕනේ මට මෙයාත් එක්ක ජීවිත කාලෙම ඉන්න තමයි ඕනේ කියලා හොඳ INFJලා එක්කෙනෙක්ව තෝරගන්නවා. මට මෙයාව තමයි ඕනේ. මම මෙයාත් එක්ක මෙයාව මම මැරි කරනවා. මෙයාත් එක්ක මුළු ජීවිත කාලෙම ගත කරනවා කියලා එක තීරණයක් ගන්නවා. ඒත් නරක INFJලා එහෙම තීරණයක් ගන්න. එයාලා ගොඩ දෙනෙක් එක්ක අයහපත් සම්බන්ධකම් ගොඩක් පවත්වනවා. එක්කෙනෙක්ව තෝරගන්නේ මට මෙයාත් එක්ක ජීවත් වෙන්න කියලා එහෙම තෝරගන්නේ. ඒ සම්බන්ධකම් ගොඩාක් ජීවිතේ කාලය පුරාම සම්බන්ධකම් ගොඩාක් ඇති ගන්න වෙලාව තියෙනවා. ඉතින් ඒක ගොඩක් නරක වැඩක් ඉතින්. හොඳ INFJලා තෝරගන්නවා මට මෙයාව ඕනේ මම මෙයාව ජීවිත කාලෙම මෙයාත් එක්ක ඉන්නවා කියලා තීරණය කරලා එයාත් එක්ක ජීවිත කාලෙම ඉන්නවා. ඉතින් ඒක තමයි හොඳ INFJලා කරන්නේ. ඉතින් හොඳ නරක ඉතින් දෙකම තියෙනවා. ඉතින් නරක පැත්තට ගිය INFJලාත් ඉන්නවා හොඳ පැත්තට ගිය INFJලාත් ඉන්නවා. හරි යාළුවනේ ප්‍රධාන වශයෙන් ඔය ටික තමයි මට කියන්න තියෙන ප්‍රධාන වශයෙන්ම ඉතින් INFJලා තමන්ගේ උමනාවන් තමන්ගේ ආසාවන් ගැන තමයි ගොඩාක්ම හිතන්නේ. ඒ වගේම අනික් අයව හිනස්සන්න අනික් අයට ඇත්ත කියන්න අනික් අය බොරුවෙන් මුලාවෙන් රැවටිලා ඉන්නවා නම් එයාට ඇත්ත පහදා දෙන්න අනික් අයට හොඳ අත්දැකීමක් දෙන්න වැඩ ටික ඉක්මනින් කරන්න එහෙම කැමතියි. ඉතින් සාරාංශයක් විදිහට ගත්තාම ඉතින් ඔහොම තමයි INFJලා. ඉතින් මේ ලක්ෂණ හැම එකක්ම වගේ ඔයාට තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම INFJ personality type එකට අයිති කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ආන මොනවායි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් පල්ලෙයන් කමෙන්ට් කරන්න යාළුවෝ. මට පුළුවන් උපරේ මම ඔයාලට උදව් කරනවා. ඉතින් හරි යාළුවෝ එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.